එතකොට න්‍යෂ්ටික බලාගාරයක් වරදින්න තියෙන තැන මොකද්ද? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මේක. නිකන් තියෙන යුරේනියම් පරමාණුවකට ඔයා නියුට්‍රෝන එකකින් ගැහුවාම ප්‍රතික්‍රියාව ඉවර වෙද්දී තව නියුට්‍රෝන තුනක් එළියට ඇවිල්ලා. ඔය තුන ගිහින් වටේ තියෙන යුරේනියම් තුනක වදිනවා. ඔය තුන ගිහින් තව වටේ තියෙන යුරේනියම් තුනක වදිනවා. එතනින් ආයිත් ශක්තිය දැන් හිතන්නකෝ මේ එක ප්‍රතික්‍රියාවක සැලයක් ජූල් 100ක් පිට වෙනවා කියලා. අර තුන ගිහිල්ලා පිටිපස්සේ අර තුන ගිහිල්ලා වෙන අර නියුට්‍රෝන තුන ගිහිල්ලා වෙන යුරේනියම් තුනක වදිනවා. ඒකෙන් ආයි ජූල් 100 ප්‍රතික්‍රියා තුනක් වෙනවා 300ක් වෙනවා. එතනින් නියුට්‍රෝන 9ක් හැදෙනවා. ඇයි එකකින් 3යි එකකින් 3යි එකකින් 3 9ක් හැදෙනවා. ඒ 9 ගිහිල්ලා ඊළඟට තව යුරේනියම් 9ක වදිනවා. ඒ යුරේනියම් තියෙනවනේ. 9ක වදිනවා. ඊට පස්සේ ඊළඟ මොහොතේදී තප්පරයකට එක ප්‍රතික්‍රියාවකට සැරයක් ජූල් 900ක් පිට වෙනවා. එහෙම ගියපු ගමන් විනාඩියක් විතර යද්දි විනාශයි හිතා ගන්න බැරි තරම් ශක්තියක් හදනවා තප්පරයකදී. ඇයි දැන් අපිට මේක වදින එක නවත්තන්න බෑනේ. යුරේනියම් සාම්පලයක් තියෙනවා. මේ යුරේනියම් සාම්පලේට නියුට්‍රෝනයක් ගිහිල්ලා ගහපු ගමන් එතන මේ ප්‍රතික්‍රියාව එක යුරේනියම් පරමාණුවකින් ප්‍රතික්‍රියාව ඉවර වෙලා නියුට්‍රෝන තුනක් එළියට වැටෙනවා. ඒ තුන ගිහින් ඒ ළඟම තියෙන තව යුරේනියම් තුනක වදිනවා. ඒකෙන් 9ක් එනවා. ඒ 9 ගිහින් තව 9ක වදිනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. ටිකක් වෙලා යනකොට පට්ට ශක්තියක් හදනවා හිතා ගන්න බැරි ශක්තියක් හදනවා ටිකක් වෙලා යද්දී මේ යුරේනියම් සාම්පල් එක ඇතුලේ නියුට්‍රෝන වැදිලා මොකෝ අතින් අල්ලලා නවත්තන්නේ. වැදිලා අපි එකයි ගැහුවේ. ඒ වුණාට ටිකක් වෙලා යනකොට මාර ලොකු එහෙට මෙහෙට යුරේනියම් වල නයිට්‍රජන් වදිනවා. නියුට්‍රෝන වදිනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් නියුක්ලියර් මේ න්‍යෂ්ටික බලාගාරයක ප්‍රධාන කාරණාව තමයි මොකක් කරන එකද? ප්‍රධාන දේ තමයි ඔන්න ඔය එළියට වැටෙන නියුට්‍රෝන තුන අහුල ගන්න එක. ඔය තුන අල්ලා ගන්න ඕනේ කොහොම හරි. ඔය තුන අල්ලගත්තොත් ජීවිතේ බේරගත්ත හැකි. තුනම අල්ලා ගන්න ඕනේ නැහැ. දෙකක් අල්ලගත්තා නම් ඇති. එතකොට එකක් නේ යන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. වැඩි වෙන්නේ නැහැනේ ශීඝ්‍රතාවය. එකක් ගියා, තව එකක් ගියා. එක එකනේ යන්නේ. එතකොට වෙච්චර ගරුලක් නැහැ. එතකොට තුනක් ගියොත් තමයි මේක දිගටම වර්ධනය වෙවි. ඒකට අපි කියනවා දාම ප්‍රතික්‍රියාව, චේන් රියැක්ෂන් එකක් කියලා. චේන් එකක් වගේ. එකකින් තුනක්, තුනකින් 9ක්, 9කින් 27ක්, 27කින් 81ක්, 81කින් ඕම යනවා. එතකොට අපි හැම වෙලාවෙම දෙන්නෙක් අල්ලගත්තොත් එතකොට එකකින් එකයි තමයි යන්නේ. අඩේ ලේසි. එහෙනම් අන්නේ දෙක අල්ලගන්න එක තමයි ඒකට තමයි නියුක්ලියර් කියන්නේ න්‍යෂ්ටික බලාගාරයක ලොකුම මහන්සියක් දරන්නේ. ඒවට තියෙනවා බෝරෝන් දඬු කියලා જાතියක් තියෙනවා. එහෙම දාලා නියුට්‍රෝන අල්ලගන්න වතුර ඇතුලේ නියුට්‍රෝන වල නියුට්‍රෝන ස්ලෝ කරලා ඒ නියුට්‍රෝන අවශෝෂණය කරගෙන බෝරෝන් දඬු කියලා જાතියකට. එහෙම කරලා තමයි මේ රියැක්ටර් එකේ මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කන්ට්‍රෝල් කරගන්නේ. ඒතර දැන් එහෙම නැති වුණොත් ශක්තිය නිපදවීම කන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා ටිකක් වෙලා යද්දි අධික තාපයක් පිට වෙන්න පටන් ගන්න මේක පුපුරලා ගිනි අරගෙන පුපුරලා ඩෝන් ගාලා විනාශ වෙලා යනවා. නේද? ඒතර අර අහක යන නියුට්‍රෝන අල්ලන්න තමයි අපි බෝරෝන් දණු කියලා જાතියක් දානවා. ඒවෙන් කන්ට්‍රෝල් කර තමයි මේක හරි පරිස්සමට කරගෙන යන්න ඕනේ. වැඩේ පොඩ්ඩක් දැස්සුනොත් ඉවරයි. දැන් අරගේ වෙන්නේ වැඩේ පොඩ්ඩක් දැස්සන එක. චර්නොබිල් එකේ ඒගොල්ලෝ පොඩ්ඩක් සුපර් ඉන්ජිනියර්ස්ලාට එකක් ඉඳලා තියෙන. ඒගොල්ලන්ට පොඩ්ඩක් හිතලා තියෙන පොඩ්ඩක් වෙනසක් කරලා බලන්න. يعني වැඩේ තව මොකද වෙන්නේ කියලා බලන්න නිකන් එක එක කරලා බලලා පොඩි රිසර්ච් එකක් කරලා බලලා සේෆ්ටි සිස්ටම්ස් ඕෆ් කරලා පොඩි අලුත් සෙල්ලමක් දාන්න ගිහිල්ලා වැඩේ වැරදිච්ච එකක් තමයි ඒකේ වෙන්නේ. يعني ඒගොල්ලෝ කරන්නේ දැන් නියුක්ලියර් රියැක්ටර් එකකට තියෙනවා ඩීසල් ජෙනරේටර්ස් වෙනම හයි කරලා හදිස්සියවත් රියැක්ටර් එකේ කරන්ට් එක ගියොත් දැනට ප්‍රතික්‍රියා කරමින් තිබිච්ච නියුට්‍රෝන් ටික නවත්ත ගැනීම සඳහා වෙනම පවර් සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකේ ඩීසල් ජෙනරේටර්ස් තියෙනවා. ඩීසල් ජෙනරේටර්ස් වලින් එක එක වැඩ ඒ දඩු කන්ට්‍රෝල් කරලා කොහොම හරි ඩීසල් ජෙනරේටර්ස් වලින් වෙනම කරන්ට් එක හදාගෙන ඒ කරන්ට් එකෙන් මේ දඩු කන්ට්‍රෝල් කරලා නියුට්‍රෝන ටික ටට්ටක් ගාලා අල්ල ගන්න ඕනේ. නැත්තම් එහෙ මෙහෙ යන නියුට්‍රෝන ටිකක් එක මේක තියලා තිබ්බොත් ටිකක් වෙලා යනකොට යුරේනියම් වල වැදිලා මාර ශක්තියක් හදනවා. හදිසියවත් මේ නියුක්ලියර් රියැක්ටර් එකේ කරන්ට් එක නැති වුණොත් මේක කන්ට්‍රෝල් කර ගැනීම සඳහා ඩීසල් ජෙනරේටර්ස් ටිකක් පැත්තක තියලා තියෙනවා. අන්නේ ඩීසල් ජෙනරේටර්ස් ටික මේගොල්ලෝ අන්න ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා ලයිට් නැති වුණාම ඒ කියන්නේ පවර් එක ෂට් ඩවුන් වුණොත් මේක කූල් කරගන්න පුළුවන්ද කියන එක චෙක් කරන්න නිකන් හිතුමනාපයට කාගෙන්වත් අවසරයක් ගන්න නැතුව සයිට් ඉන්ජිනියර්ස්ලා ඒ වෙලාවේ ප්‍රොජෙක්ට් එකේ හිටපු ඉන්ජිනියර්ස්ලා ටික නිකන් හිතුමනාපයට කරලා බලන්න හදපු වැඩක් ඉන්න තමයි
චර්නෝබිල් පුපුරලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා අන්තිමට මොකක්ද උනේ? මේ නියුට්‍රෝන් ටික අල්ලා ගන්න බැරි වෙනවා ගිහිල්ලා වැදිලා අධික තාපයක් පිට කරනවා. එතනින් රියැක්ටර් එක, ඒ කියන්නේ යුරේනියම් ගබඩා කරලා තියෙන එකක් තියෙන ගොඩක් හොඳ ගබඩාවක්. ඒක පුපුරලා යනවා. ඒක පුපුරගම යුරේනියම් ටික වායු ගෝලයට නිදාස් වෙනවා. ඒකයි ප්‍රශ්නේ. හරි? ඒකයි ප්‍රශ්නේ. එතකොට ඒකයි එතන තියෙන ගැටලුව. එතකොට පරමාණු බෝම්බයක් කරන්නේ ඒත් මේ රියැක්ෂන් එකම තමයි. ඒකේ කරන්නේ නිකම්ම යුරේනියම් එක සරලව කියනවා නම් යුරේනියම් ටිකක් අරන් ගියා බෝම්බේ ගහන්න ඕනේ තැනදී නියුට්‍රෝනයක් ගහලා දාලා එනවා එච්චරයි. ඇතුලෙන් ටික මෙහෙම ගින් තප්පර ගාණක් යද්දි පුපුරනවා. ඉතින් ඒකේ කන්ට්‍රෝල් කරලා බෝම්බ ගහන්න ඕනේ නැහනේ. බෝම්බ ගහනවා නම් ගහනවනේ. ඉතින් කන්ට්‍රෝල් කරලා බෝම්බ ගහලා නැහැ. ඒකේ කන්ට්‍රෝල් නොකර නාස්තික බලාගාරයේ පරමාණු බෝම්බේ එකමයි. එකම දේ නාස්තික බලාගාරයේදී කන්ට්‍රෝල් කරනවා. පුළුවන් තරම් නියුට්‍රෝන අල්ලගෙන තව මේක පැතිරෙන එක නවත්තගෙන පාලනය කරගෙන කරන්න. බෝම්බෙදී ඒක පැතිරෙන එක නවත්තන්නේ නැහැ. ඒතර යුරේනියම් තියෙන තැන් වල ගිහලා නියුට්‍රෝන වැදිලා හැමතැනම මේ ප්‍රතික්‍රියාව හදනවා. පරමාණු බෝම්බයක වැඩේ බරපතල වෙන්නේ විනාඩියක් දෙකක් ගියාට පස්සේ පළවෙනි පිපිරීම ටික නෙමෙයි අවුල තියෙන්නේ. ඒ ටිකක් වෙලා යනකොට හැමතැනින්ම වදිනවනේ යුරේනියම් එක අර එහෙම මෙන් අවකාශයේ තියෙන යුරේනියම් අරවා මේ ඒ තියෙන යුරේනියම් ටිකත් එක්ක නියුට්‍රෝන වදිනවනේ පටපට ගාලා. එතකොට ඒක තමයි ප්‍රශ්නේ. හරි? එතකොට ඉතින් නාස්තික බලාගාරයකදී වෙන්නේ අර චර්නෝබිල් වලදී වෙන්නේ ඒක එයාට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. කන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා ඒක පුපුරලා යනවා. පුපුරලා ගියාට පස්සේ දැන් යුරේනියම් නෙමෙයි. යුරේනියම් සහ ඒ විකිරණශීලී මූලද්‍රව්‍ය ටික ඔක්කොම බාහිර පරිසරයට මුදා හරිනවා. ඉනිෂියල් එක්ස්ප්ලෝෂන් එකෙන් 30ක් මැරුණා කියනවා. ඒ කියන්නේ මූලික පිපිරීම නිසා විතරක් 30ක් මැරුණා කියනවා. රජයේ සිද්ධිය යට ගන්නවා. රජයේ සිද්ධිය යට ගන්න එක තමයි අවුල. රජයෙන් කියනවා බොඩි ගින්නක් කියලා සද්ද නැතුව මීඩියා වලට කියන්නේ නැතුව සද්ද නැතුව ඉන්නවා. මිනිස්සු එනවා ගින්න බලන්න. ගින්නක් කියලා එනවා. කාටවත් දන්නේ නැහැ රේඩියේෂන් ලීක් එකක් තියෙනවා කියලා. රේඩියේෂන් ලීක් එකක් තියෙනවා කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ කියන්නේ පේන්නේ නැහනේ ඕවා. මුකුත් පාටක් සුවඳක් නැහැ. එතකොට පේන්නේ නැහැ අපිට වටේට මිනිස් සාමාන්‍ය මනුස්සයෙක් අඳුරගන්න බෑ ඒවා. ඒතර අඳුරගන්න බෑ. අඳුරගන්න බැරි නිසා හැමතැනම ඉතින් දැන් ඔය බීටා අංශු, ඒ කියන්නේ විකිරණශීලී මූලද්‍රව්‍ය විසිරෙනවා. ඒතර ඒවෙන් හැම වෙලාවෙම බීටා අංශු පිට කරනවා, ඇල්ෆා පිට කරනවා, ගැමා පිට කරනවා. ඒවා මිනිස්සුන්ගේ ඇඟවල වලට අවශෝෂණය වෙනවා වටේ ඉන්න මිනිස්සුන්ගේ. හරිනම් එහෙම එක්ස්ප්ලෝෂන් එකක් වෙච්ච ගමන් පළවෙනි පැය කීපය ඇතුළත ඒ බලාගාරයේ ආවට තියෙන මිනිස්සුන්ව ටක් ගාලා එළියට දාන්න ඕනේ. කියන්නේ ඒ ප්‍රදේශවල ඉන්න කට්ටිය එළියට දාන්න ඕනේ. රජයෙන් සද්දයක් නැතුව ඉන්නවා දවස් 3ක් යනකම්. මිනිස්සු එතනමයි. එතකොට වටේ තියෙන ඒවා ඒ විකිරණ මුදාහැරලා ඒවා වලාකුළු වලට ගිහිල්ලා ඒවා ගස් වලට අවශෝෂණය වෙලා ඒ හරහා මිනිසුන්ට ගිහිල්ලා වලාකුළු වලට අවශෝෂණය වෙච්ච ඒවෙන් වලාකුළු ඒවා අවශෝෂණය කරන වෙන තැන් වලට ගිහිල්ලා වහිද්දි විකිරණ වැස්සක් වහින්නේ. පැත්ත පළාතක් ඉවරයි. අද වෙනකුණුත් ගණන් කරලා නැහැ කීයක් මැරලාද කියලා. ලක්ෂයක් කියලා කියන්නේ. ඒවා බොරු කියලා කියනවා සමහරව. ලක්ෂයක් කියලා කියන්නේ. ඒක ලොකු ඉලක්කම ලක්ෂයක් කියන එක නම් මටත් විශ්වාස කරන්න අමාරුයි. නමුත් මම ගොඩක් බලපු තැන් වල තිබි ලක්ෂයක් කියලා. ඒ කියන්නේ කියන්නේ රජයේ 30යි කියලා අදටත් හරිද? අදටත් 30යි කියලා කියන්නේ. මොකද පස්සේ ඊට පස්සේ මැරෙන මිනිස්සු මැරෙන්නේ කිලෝමීටර ගාණක් ඈතින්නේ. ඒක වෙන වෙන තැන් වල හිටපු මිනිස්සු මැරෙන්නේ. කැන්සර් හැදිලා ඒවා ඩිරෙක්ට් කවුන්ට් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මැරෙන්නේ නැහැ. ඒ වෙලාවේ මැරෙන්නේ නැහැ. තව කාලෙකින් තමයි මැරෙන්නේ. අර මූලිකව එක්ස්පෝස් වෙච්ච කට්ටිය තමයි ඒ වෙලාවේ මැරෙන්නේ. එතනම අධික විකිරණ සාන්ද්‍රණයකට එක්ස්පෝස් වෙච්ච කට්ටිය තමයි ඒ වෙලාවේ මැරෙන්නේ. අනික් කට්ටිය පස්සේ මැරෙන්නේ. එතකොට ලොකු ප්‍රශ්නයක්. ડોක්ටර් කෙනෙක්ට වැරදුනා වගේ නෙමෙයි ඉංජිනේරුවට වැරදුනොත්. හරිද? ડોක්ටර් කෙනෙක්ට වැරදුනොත් එක්කෙනයි දෙන්නයි මැරෙන්නේ. බොහෝ විට රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක්ට වගේ වැරදුනොත් නම් ගොඩක් කට්ටිය මැරෙන්න පුළුවන්. අර මේ වගේ සිද්ධි හරි බරපතලයි. ඒ කියන්නේ ඉංජිනේරින් සිලබස් වල මේක වෙනම කේස් ස්ටඩි එකක් විතර උගන්වනවා. චර්නෝබිල් මාස 3ක් 4ක් තිස්සේ උගන්වනවා. හේතුව එවැනි වරදක් විය නොහැකි මිනිස්සෙක්ට සේෆ්ටි ප්‍රොටෝකෝල් එකක් කියන්නේ ආරක්ෂා කරන්න හදපු සිස්ටම් එකක් ඕවර්රයිඩ් කරලා ඉංජිනේර කෙනෙක් ඒක ටෙස්ට් කරන්න පාවිච්චි කරපෙකේ මිනිස්සු ලක්ෂයක් මැරුණා. තාම ඒ පැතිවල උපදින සත්තුන්ට ඔලු දෙකේ එළුව ඉන්නේ. හරි? තාම ඒ පැති හරියට අතෑරලා දාලා තියෙන්නේ. දැන් YouTube එකේ බලන්න ඔය YouTubers ලා හෙනම සේෆ්ටි
මේවා දාගෙන යනවා මේ පැත්ත එක්ස්ප්ලෝර් කරන්න. කැමරා සයි කරගෙන යනවා මේ පැත්තට. මේ පැත්ත හෙන්න පැත්තක් අතෑරලා තියෙන්නේ. දැන් ওই සෝලාර් ෆාම් එකක් එහෙම ගහගෙන යනවා මේ පැත්තේ. දැන් මේ අවුරුද්දෙත් ඒක වටේට තව මොකද්ද මේකක් හදනවා මේ රියැක්ට් එක. තාමත් ඒ විකිනශීලී මූලද්‍රව්‍ය තියෙනවා ඒක ඇතුලේ. ඒක නැති වෙන්න මේ අවුරුද්දෙත් එකක් හදනවා. මාර ප්‍රශ්නයක් දැන් 1986 අවුරුදු 30 ගණක් අද වෙනකොට. අවුරුදු 30 ගණන්. අවුරුදු 30 ගණක් වෙලත් මේ තාමත් මේකට විසඳුමක් නැහැ. විසඳුමක් නැහැ නෙමෙයි ඉතින්. ඒව වෙන්නේ නැහැ. හරි. එතකොට ආගන්න. ඒලෙවල් ඉවරලා බලන්න ඕකේ සිද්ධිය තියෙනවා චර්නෝබිල් කියලා. මේ ටීවී සීරීස් එකක් එපිසෝඩ් 5 තියෙන්නේ. දැන් බලන්න යන්න එපා. ඊළඟ අවුරුද්දේ ඒලෙවල් කරන්න වෙයි.